හරි. අපි කතා කරන්න හදන්නේ නෙට්වර්කින් වල গুপ্তකේතනය කියන කොටස. গুপ্তකේතනයේ තියෙන කාර්යයන් ටිකක් සම්බන්ධව සහ මේකේ ආකාර දෙක කොහොමද වෙන්නේ කියන එක තමයි පැහැදිලි කරන්න හදන්නේ. නෙට්වර්කින් පාඩමේ එන গুপ্তකේතනය කියන කොටස එන්ක්‍රිප්ෂන් කියන එක. රයිට්. මාතෘකාව গুপ্তකේතනය. මේක අපි ප්‍රධාන ආකාර දෙකකට අපි කතා කරනවා සමමිතික গুপ্তකේතනය සහ සමමිතික গুপ্তකේතනය සහ අසමමිතික গুপ্তකේතනය කියලා. right. සමමිතික গুপ্তකේතනය සහ අසමමිතික গুপ্তකේතනය කියලා කොටස් දෙකක් කතා කරනවා. synchronous encryption සහ asynchronous encryption කියලා කොටස් දෙකක් අපි කතා කරනවා. මේකේ ආකාර දෙක අපි පැහැදිලි කරන්න හදන්නේ. සමමිතික গুপ্তකේතනයේදී අපි හැම වෙලේම පාවිච්චි කරන්නේ එක කී එකයි, right? කී එකයි පාවිච්චි කරන්නේ. අසමමිතික গুপ্তකේතනයේදී අපි කී දෙකක් පාවිච්චි කරනවා. right. සමමිතික গুপ্তකේතනය කියන එක ඊටාම ලේසි, ඊටාම සරල කාරණාවක්. හැබැයි අසමමිතික গুপ্তකේතනය කියන එක යම් තාක් දුරට චුට්ටක් පැටලි සහගතයි. නමුත් ඒක හරියට තේරුම් ගත්තොත් ඊටාම ලේසි, නිතරම අහන ප්‍රශ්නයක්. right. ඒ නිසා අපි බලමු මේකේ පැහැදිලි කිරීමක් කතා කරන්න. right. මම එනවා පළවෙනියටම සමමිතික গুপ্তකේතනය සම්බන්ධව කතා කරන්න. සමමිතික গুপ্তකේතනය මේකෙදි වෙන්නේ මෙහෙමයි. අපි ගාව ඉන්නවා sender කෙනෙක්. sender එහෙම නැත්නම් පණිවිඩය යවන කෙනා. right. ඊට පස්සේ මේ පැත්තේ ඉන්නවා receiver කෙනෙක්. ඒ කියන්නේ පණිවිඩය ලබා ගන්න කෙනා. right. මෙයා ගාව තියෙනවා පණිවිඩයක්. මෙයා ගාව තියෙනවා message එකක්. එතකොට මේ message එක මෙයාට යවන්න ඕනි. right. මේ message එක මෙයාට යවන්න ඕනි. හැබැයි අපි දන්නවා গুপ্তකේතනයේදී වෙන වැඩේ තමයි මේ මැසේජ් එක මෙයාට කෙලින්ම යවනවා නම් මෙයාට කෙලින්ම හම්බ වුණොත් එහෙම මේ අතරමඟදී කවුරු හරි කෙනෙක්, ඒ කියන්නේ හැකර් කෙනෙක් අපිට අතරමැදින් සම්බන්ධ වෙන කෙනෙක්ට පුළුවන් මේ මැසේජ් එක ඇක්සස් කරලා එයාට මේ පණිවිඩය සොරකම් කරන්න. මේක අනවශ්‍ය විදිහට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. right. ඒ නිසා මේ අතරමඟින් කවුරු හරි කෙනෙක්ට මේක අහු වුණොත්, ඒක හම්බ වුණොත්, නැත්නම් මේක කවුරු හරි කෙනෙක් හැක් කරලා වගේ දෙයකින් ගත්තොත් ඒක එයාට පාවිච්චි කරන්න බැරි විදිහට විකෘති කරලා වෙනස් කරන්න යවන එක තමයි අපි මෙතනදී කතා කරන්නේ. ඒකේ පළවෙනි එක තමයි සමමිතික গুপ্তකේතනය කියන්නේ. right. එතනදී අපි පැහැදිලි කරනවා මෙහෙම කාරණාවක්. අපි මේ ටික අයින් කරගෙන ඉමු. right. හරි. මෙතනදී කරන වැඩේ තමයි මෙයාට දීලා තියෙන පණිවිඩය විකෘති කරනවා. විකෘති කරනවා කියන්නේ වෙනස් කරනවා. right. ඒ වෙනස් කරන්නේ අපි මෙයාට කියනවා encrypt කරනවා කියලා. encryption විකෘති කරන්නේ මොකක් හරි key එකක් පාවිච්චි කරලා. එයාට පාවිච්චි කරන්න තියෙන key එකක් පාවිච්චි කරලා තමයි විකෘති කරන්නේ. right. එතකොට මේ විකෘති කරපු පණිවිඩය තමයි මෙයාට හම්බ වෙන්නේ. right. එතකොට මෙයා පණිවිඩය කියව ගන්න ඕන නම් මෙයා පණිවිඩය කියවන්න ඕන නම් මොකද කරන්න ඕනි? එයාට සිද්ධ වෙනවා මේ එන පණිවිඩය නැවත යථා තත්ත්වයට පත් කරලා කියවිය හැකි පණිවිඩයක් බවට පත් කරන්න. right. එතකොට මේ යථා තත්ත්වයට පත් කරනවට අපි කියනවා decryption කියලා. right. මොකද වෙන්නේ? පණිවිඩය තියෙනවා, මේ පණිවිඩය encrypt කරනවා, encrypt කරාම විකෘති පණිවිඩයක් කියන්නේ. එතකොට ඒක නැවත යථා තත්ත්වයට පත් කරගන්න decrypt කරනවා. එතකොට decrypt කරාට පස්සේ එයාට ඒක කියවන්න පුළුවන් message එකක් බවට පත් වෙනවා. right. එතකොට encrypt කරන්න පාවිච්චි කරන්න මෙයා අපි හිතමු key A කියන key එක නම් මේක decrypt කරන්න පාවිච්චි කරන්නේ key A කියන key එකම තමයි. පැහැදිලිද? ආකේතනය සහ විකේතනය සඳහා ක්‍රියාවලි දෙකටම එයා පාවිච්චි කරන්නේ එකම key එක. අපේ key එක තමයි අපි උදාහරණයක් විදිහට පැහැදිලි කරනවා මේ හැම අකුරකටම +1 එකක් දීලා තමයි අපි encrypt කරන්නේ. ඒ කියන්නේ මෙයා හැම වෙලේම A කියලා දුන්නොත් අපි A වෙනුවට ලියන්නේ හැම වෙලේම B කියලා. පැහැදිලිද? right. එතකොට අපි පොඩි උදාහරණයකින් පැහැදිලි කරමු. එතකොට මෙයා decrypt කරගන්නත් මේ key එකම පාවිච්චි කරන්නේ. එතකොට අපිට හම්බ වෙන්නේ B කියන කෙනෙක් අපි එකක් අඩු කරලා ඒව නිර්මාණය කරගන්නවා. right. අපි උදාහරණයක් විදිහට පැහැදිලි කරොත් මෙහෙම එකක්. අපි පණිවිඩයක් දෙනවා hello කියලා. right. මේකේ හැම වෙලේම +1 එකක් දීලා encrypt කරනවා නම්
මෙයා නිර්මාණය කරගන්නේ h වෙනුවට +1 කියලා කියන්නේ අපි හැම වෙලේම තියෙන අකුරට එකක් ඉස්සරහ අකුර තමයි පාවිච්චි කරන්නේ. එතකොට අපි h වෙනුවට පාවිච්චි කරන්නේ අපි ඔක පිළිවෙලට ලියාගත්තොත් a b c d e f g h i කියන එක පාවිච්චි වෙන්න ඕනේ h i e වෙනුවට පාවිච්චි කරන්න ඕනි f m l වෙනුවට පාවිච්චි කරන්නේ m නැවතත් l වෙනුවට m o වෙනුවට පාවිච්චි කරන්නේ p. right මෙන්න මේ වගේ විකෘති කරපු පණිවිඩයක් තමයි මේක පිළිවෙලට බලන්න අකුරු එහෙම පොඩ්ඩක් පැටලෙන්න පුළුවන්. right මම හිතන්නේ හරි h i e f l m l m o p right හරි ප්‍රශ්නයක් නැහැ. ඕක පිළිවෙලට ලියලා බලන්න. එතකොට ඒක මේ මෙහෙම නෙවෙයි. ඉතින් මොකක් හරි එකට අදාළ ඇල්ගොරිතම් එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. right එතකොට ඇල්ගොරිතම් එකක් කරා මොකද කරන්නේ? මෙයාව එන්ක්‍රිප්ට් කරනවා. right එතකොට මෙයා පාවිච්චි කරලා තියෙන +1 කියන කීයකනේ. ඒ කියන්නේ එකක් වැඩිපුර පාවිච්චි කරලා තියෙනවා කියන එක තමයි කියන්නේ. එතකොට ඩික්‍රිප්ට් කරගන්න එයා ඒක -1 කරලා ඒ කියන්නේ ඒකේ අනිත් පැත්ත හදාගෙන එකම කොන්දේසිය නැත්තම් එකම කරුණ තමයි පාවිච්චි කරන්නේ. මේක ඩික්‍රිප්ට් කරගන්න. ඩික්‍රිප්ට් කරගත්තට පස්සේ මොකද වෙන්නේ? නැවත මේකේ හැම අකුරක්ම අඩු වෙවි ඇවිල්ලා අපිට අවසානයේ මෙන්න මේ පණිවිඩය හම්බ වෙනවා. right එතකොට හැම වෙලේම මෙයා එකම කී එකක් පාවිච්චි කරන්නේ. ඒ කී එකෙන් එන්ක්‍රිප්ට් කරාම ඒක ඩික්‍රිප්ට් කරගන්නත් ඒ කී එකම පාවිච්චි කරනවා. එතකොට ඒ තියෙන තත්වයේම අවුට්පුට් එකක් අපිට හම්බ වෙනවා. පැහැදිලි. right මේක අපි කතා කරනවා අසමමිතික ගුප්තකේතනය කියලා. මේකේ තියෙන වාසිය තමයි ඊටාම පහසු ක්‍රමවේදයක්. ඒක කී එකයි පාවිච්චි කරන්න තියෙන්නේ. කී කිහිපයක් නඩත්තු කරන්න ඕනේ බලන කෙනාට සහ නැත්නම් සෙන්ඩර්ට සහ රිසීවර්ට දෙන්නටම එකම කී එකක් පාවිච්චි වෙන. ඒ නිසා මේක සරල ක්‍රමවේදයක් විදිහට හඳුන්වන්න පුළුවන්. පැහැදිලිද? right ඊට පස්සේ අපි යනවා මේකේ අසමමිතික ගුප්තකේතනය ගැන කතා කරන්න. අනිත් එක තමයි මේක මේ තියෙන අවාසි තත්ත්වය තමයි මේ පිට ඉන්න කෙනා. අපි අර කිව්වනේ කෙනෙක්ට පිටින් මේකට ඕන නම් ඇක්සස් කරලා එයාගේ කී එක ගන්න පුළුවන් කියලා. right මේ පිටින් ගන්න කෙනා පිටින් මෙයාට ඇක්සස් කරන කෙනා මොනවා හරි ක්‍රමවේදයකින් මෙන්න මේ කී එක මෙයාව අතටපත් වුණොත් මෙතනින් එන පණිවිඩය එයාට ඩික්‍රිප්ට් කරගෙන පණිවිඩය මොකක්ද කියන එක හොයාගන්න පුළුවන් වෙනවා. right එහෙම අවාසියක් තියෙනවා මේකෙදි. මොකද මේ එකම කී එකක් තියෙන නිසා ඒ කී එක හැමතැනම ෂෙයා වෙනවා. right ඒතකොට ඒක නෙට්වර්ක් එකට සම්බන්ධ වෙන පුද්ගලයන් අතර ෂෙයා වෙන නිසා ඒගොල්ලෝගෙන් අපිට සමහර වෙලාවට මේක ෂෙයා වෙන අවස්ථාවකදී හෝ මේ ෂෙයා කරගත්ත පුද්ගලයෙක්ගෙන් අපිට පුළුවන් කාට හරි අවශ්‍ය කෙනෙක්ට පුළුවන් ඒ කී එක මොකක්ද කියන එක දැනගන්න. ඒ වුණොත් මෙයාට ඩික්‍රිප්ට් කරලා අදාළ පණිවිඩය වෙන කෙනෙක්ට පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක සරලයි, වේගවත්. නමුත් ආරක්ෂාවතින් යම් තාක් දුර පහළ තියෙනවා. නමුත් නිකම්ම පණිවිඩයක් යවනට වඩා මේක යම් තාක් දුරට ආරක්ෂිත ක්‍රමවේදයක් විදිහට හඳුන්වන්න පුළුවන්. right. අපි යනවා අසමමිතික ගුප්තකේතනය ගැන කතා කරන්න. අපි කියනවා අසමමිතික ගුප්තකේතනය asynchronous encryption කියන එක. මේකෙදි වෙන වැඩේ තමයි මෙන්න ජාලයකට සම්බන්ධ වෙන පිරිසක් ඉන්නවා. ජාලයකට සම්බන්ධ වෙන පිරිසක් ඉන්නවා. මේගොල්ලෝ අතර මේ සම්බන්ධතාවය, මේ ජාල සම්බන්ධතාවය එකින් එකිනෙකා අතර හදාගෙන තියෙනවා කියලා පැහැදිලි කරමු. ජාල අතර සම්බන්ධතාවය ඔය විදිහට පෙන්නනවා. right මෙන්න මේ වගේ මේක නිකන් මෙෂ් ටොපොලොජි එකක් වගේ මම ඇඳලා තියෙන්නේ. මේක මෙහෙම වෙන්න ඕනේ නැහැ. කොහොම හරි ජාලයක් සම්බන්ධ වෙලා තියෙනවා. right ජාලයක් සම්බන්ධ වෙලා තියෙද්දි අපි මේගොල්ලෝ නම් කරගමු. මෙයාව A, මෙයා B, මෙයා C, මෙයා D, මෙයා E. right ඔහොම ජාලයක් සම්බන්ධ වෙලා තියෙනවා. දැන් මේගොල්ලෝ අතර දත්තු හොමාරු කරන්න හදන්නේ. right අපි උදාහරණයක් පැහැදිලි කරමු. මේ A කියන පුද්ගලයාට ඕනි C ට පණිවිඩයක් යවන්න. එතකොට මෙන්න මෙයා හරහා පණිවිඩයක් යවන්න ඕනේ මෙන්න මෙතනට. මේක තමයි අපේ දැන් දත්ත ගමන් කරන මාර්ගය. පැහැදිලිද? right මෙතනදි වෙන්නේ මෙයා සෙන්ඩර්නේ. මෙයා සෙන්ඩර්. මෙයා රිසීවර්. right මෙයා තමයි පණිවිඩය එවන්නේ, මෙයා තමයි පණිවිඩය ලබා ගන්න. right එතකොට මේ හැමෝටම කී දෙකක් තියෙනවා. හැමෝටම කී දෙකක් තියෙනවා. මොනවාද කී දෙක? හැමෝටම තියෙනවා private key එකයි public key එකයි. private key එකයි public key එකයි. right එතකොට
අපි එක උදාහරණයක් විදිහට පැහැදිලි කරමු. A ගේ private key එක private A කියලා කියමු. මෙයාගේ public key එක pub A කියලා කියමු. right. ඕක හැම වෙලේම ওই විදිහට අපි අකුරත් එක private A ද private pub B ද කියන එක පාවිච්චි කරනවා. right. එතකොට public key එක කියන එක share වෙන කෙනෙක්. මෙයා shareable කියලා කියනවා. ඒ කියන්නේ හැම තැනකම share වෙන කෙනෙක්. මේක unique. ඒ කියන්නේ මෙයාට මේක ආවේනිකයි. මේක share වෙන්නේ නැහැ. පැහැදිලිද? right. අපි උදාහරණයක් විදිහට කතා කරොත් මේ C කියන පුද්ගලයාගේ public key එක මේ හැමෝටම දීලා තියෙනවා. එතකොට මෙයා ගාව තියෙනවා pub C කියලා කෙනෙක්, මෙයා ගාව තියෙනවා pub C කියලා කෙනෙක්, මෙයා ගාවක් තියෙනවා pub C කියලා කෙනෙක්, මෙයා ගාවක් තියෙනවා pub C කියලා කෙනෙක්. network එකට සම්බන්ධ වෙන හැමෝ ගාවම මේ public key එක තියෙනවා. right. ඊට අමතරව මෙයා ගාව කොහොමද තියෙනවා මේකේ අයිතිකාරයා නිසා ඒක ඉතින් කොහොමද තියෙන්න බෑ. හැබැයි එයා ගාව තිබ්බා කියලා වැඩක් නැහැ. මේක පිටායට තමයි ඕනි වෙන්නේ. right. ඒ වගේම මේ C ට තියෙනවා private C කියලා එක්කුත්. ඒ කියන්නේ එයාට තියෙනවා private key එක්කුත්. public key එක public C කියන එක නා හැමෝම අතර share වෙලා තියෙනවා. හැබැයි private C එක තියෙන්නේ කවුරු ගාව විතරද? C ගාව විතරයි. C ගාව පමණමයි private C තියෙන්නේ. හැබැයි public C එක හැමෝ ගාවම තියෙනවා. right. එතකොට කවුරු හරි කෙනෙක් C ට පණිවිඩයක් යවනවා නම් එයා පණිවිඩය යවන්න ඕනි C ගේ public key එකෙන් encrypt කරලා. දැන් C ගේ public key එක මෙයා ගාව තියෙනවනේ. එතකොට C ට පණිවිඩයක් යවනවා නම් C ගේ private key එක නෙවෙයි C ගේ public key එක පාවිච්චි කරලා encrypt කරලා පණිවිඩය යවනවා. පැහැදිලිද? right. ඒක අපි ඔතන තියෙන network එකේ සම්බන්ධතාවය අපි මෙහෙම වෙනම කොටසකට ගමු. right. මෙන්න අපිට ඉන්නවා කවුද? A පුද්ගලයා. මේ පැත්තේ ඉන්නවා C පුද්ගලයා. right. පණිවිඩය එවන්න හදන්නේ කාටද? C ට. ඒ ගාව තියෙන පණිවිඩය මෙයා එන්ක්‍රිප්ට් කරනවා මොකක් පාවිච්චි කරලාද? public C පාවිච්චි කරලා. C ගේ public key එක පාවිච්චි කරලා තමයි එයා එන්ක්‍රිප්ට් කරන්නේ. ලබන්නාගේ public key එක පාවිච්චි කරලා තමයි එන්ක්‍රිප්ට් කරන්නේ. right. එතකොට මේ පණිවිඩය මෙහෙම යනවා. ඒ යන අතරේ ගිහිල්ලා අවසන් වුණාම මෙයාට ඒක පණිවිඩය විදියට ගන්න නම් මෙයා මොනා කරන්න ඕනේද? මේක decrypt කරගන්න ඕනේ. right. මේක decrypt කරන්න මෙයා පාවිච්චි කරන්නේ තමන් ගාව තියෙන private key එක. තමන්ගේ private key එකෙන් තමයි decrypt කරන්නේ. පැහැදිලිද? ලබන්නාගේ public key එකෙන් encrypt කරනවා. ලබන්නාගේ private key එකෙන් decrypt කරනවා. පැහැදිලිද? right. එතනදී විශේෂත්වය තමයි public key එකෙන් encrypt කරාට ඒක reverse කරලා, ඒ කියන්නේ ඒක අනිත් පැත්ත ගහලා ඒක decrypt කරගන්න බෑ. එහෙම තමයි algorithm එක නිර්මාණය වෙන්නේ. right. public key එකෙන් encrypt කරන්න පුළුවන්. නමුත් ඒක reverse කරලා, ඒ කියන්නේ අනිත් පැත්තට algorithm එක කරකවලා ඒක යථා තත්ත්වයට පත් කරන්න බෑ කිසිසේත්ම. ඒ විදිහට තමයි algorithm එක හදන්නේ. ඒක යථා තත්ත්වයට පත් කරගන්න නම් එයාගේ private key එක තිබිය යුතුමයි. පැහැදිලිද? එතකොට public key එක share වුණාට, shareable වුණාට private key එක එයාට ආවේනිකයි. ඒක එහා මෙහා share වෙන්නේ නැහැ. ඒක තමන් ගන්න විතරමයි තියෙන්නේ. තමන් ගාව විතරමයි තියෙන්නේ. එතකොට මේක කොයිතැන ඉඳන් කවුරු හරි පිට කෙනෙක් මේක මැදින් ගත්තට මෙයාට ඕනනම් ලේසියෙන්ම ගන්න පුළුවන් PUBG කෙනෙක් කෙනා. මොකද ඒක shareable. ඒක හැමතැනම ගිහිල්ලා තියෙන කෙනෙක්. ඒ නිසා ඒක ඕනනම් අල්ල ගන්න පුළුවන්. හැබැයි මේ එන පණිවිඩය public C එක මෙයා ගාව තිබ්බා කියලා එයාට ඒක decrypt කරගන්න විදිහක් නැහැ. මොකද මේක reverse කරලා නැවත යථා තත්ත්වයටපත් කරන්න බෑ public key එකකින්. right. ඒක reverse කරලා යථා තත්ත්වයටපත් කරගන්න නම් අනිවාර්යෙන් කවුරු ඉන්න ඕනේද? private C සිටිය යුතුමයි. right. private C ඉන්න ඕනේ. private C හිටියොත් විතරයි ඒ වැඩේ කරගන්න පුළුවන්. ඒක මෙයා ගාව විතරක්ම තියෙන නිසා, ඒක එහෙම share වෙන්නේ නැති නිසා, ඒක හොරකම් කරනවා නම්, ඒක පැහැර ගන්නවා නම් ගන්න ඕනි මේ පුද්ගලයාගෙන්ම පමණයි. අයිතිකාරය පුද්ගලයාගෙන්ම පමණයි. right. ඒ නිසා ඒක සාමාන්‍යයෙන් පහසුවෙන් ගන්න පුළුවන් එකක් නෙවෙයි. right. ඒ නිසා එයාට ඒක ආරක්ෂිතව decrypt කරගෙන තමන්ගේ පණිවිඩය මොකක්ද කියන එක හොයාගන්න පුළුවන්. right. එතකොට ලබන්නාගේ public key එක පාවිච්චි කළාම තමයි encrypt කරන්නේ. ඒ වගේම decrypt කරන්න ඕනි ලබන්නාගේ පෞද්ගලික යතුර private key එක පාවිච්චි කරලා. පැහැදිලිද? public key එකට අපි කියනවා පොදු යතුර කියලා. private key එකට අපි කියනවා පෞද්ගලික යතුර කියලා. පොදු යතුර සහ පෞද්ගලික යතුර කියන key වර්ග දෙකක් පාවිච්චි කරනවා asymmetric encryption වල. එහෙම නැත්නම්
අසමමිතික গুপ্ත කේතනයේදී. right. එතකොට මේක සමමිතික গুপ্ත කේතනයට වඩා තරමක් සංකීර්ණයි. ඇල්ගොරිතම් එක සංකීර්ණයි, වැඩ කරන්න චුට්ටක් අමාරුයි. right. කී දෙකක් පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේ පොඩි පොඩි අවාසි සහගත තත්ත්වයන් ටිකක් තියෙනවා. නමුත් මේකේ තියෙන වාසිය තමයි ලේසියෙන් පහසුවෙන් කාටවත් මේකේ තියෙන පණිවිඩයක් නැවත හුවමාරු කරගන්න. නැත්නම් ඒක හැක් කරලා එළියට ගන්න, දත්ත පැහැර ගන්න හැකියාව ඊටාම අවමයි, ඊටාම අඩු මට්ටමක තමයි තියෙන්නේ. ආරක්ෂාවතින් ඊටාම ඉහළයි. right. ඒ නිසා ඔන්නෝක තමයි public encryption සහ private encryption මේ public සහ private key සම්බන්ධව කතා කරන් තියෙන්නේ asymmetric encryption සම්බන්ධව. right. එතකොට නැවත පොඩි පැහැදිලි කිරීමක් සාරාංශයක් විදිහට කරගෙන ගියොත් මෙන්න අපිට තියෙනවා গুপ্ত කේතනයේ ප්‍රධාන ආකාර දෙකයි. සමමිතික গুপ্ত කේතනය asymmetric encryption asymmetric গুপ্ත කේතනය asymmetric encryption කියලා කියනවා. මේකදී එක key එකයි පාවිච්චි කරන්නේ. ඒ encrypt සහ decrypt කරන්න දෙකටම එක key එකයි. මෙතනදී encrypt කරන්න එකයි decrypt කරන්න එකයි key දෙකක් පාවිච්චි කරනවා. මෙතනදී ඊළඟට සමමිතික গুপ্ত කේතනය ගැන පැහැදිලි කරොත් අපි encrypt කරන key එක පාවිච්චි කළාම තමයි decrypt කරගන්නේ. එතනදී කොහොමත් පණිවිඩය මැදින් හම්බ වෙන පණිවිඩය නිකම් මෙයා ගත්ත කියලා එයාට කිසිම තේරුමක් නැහැ. ඒක decrypt කරගන්න බෑ. හැබැයි මේගොල්ලෝ හැමෝගාවම එකම key එකක් තියෙනවා. එතකොට ඒකෙන් තමයි encrypt කරන්නේ සහ ඒක reverse කරලා තමයි decrypt කරගන්නේ. පැහැදිලිද? right. එතකොට ඒ key එක හැමෝගාවම අතර share වෙන නිසා මෙයාට උනත් ඒ key එක පැහැර ගැනීමේ හැකියාවක් තියෙනවා පහසුවෙන්ම. right. නමුත් ඒක නැතුව කොහොමවත්ම මේ වැඩේ කරන්න බෑ. මෙයාට මේක පැහැර ගන්න පුළුවන් වුණොත් එයාට පුළුවන් ඕනනම් පණිවිඩයත් මොකක්ද කියන එක හඳුනගන්න. right. ආරක්ෂාවතින් යම් තාක් දුරට සාර්ථකයි. නමුත් මෙයාගේ හැකියාව මත මෙයා මේ key එක හොයා ගන්නවද නැද්ද කියන එක මත ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්. right. හැබැයි asymmetric encryption එහෙම නැත්නම් asymmetric গুপ্ত කේතනයට ගියාට පස්සේ key දෙකක් පාවිච්චි කරනවා. encrypt කරන්න සහ decrypt කරන්න. ලබන්නාගේ හැම වෙලේම ලබන්නාගේ key තමයි පාවිච්චි කරන්නේ. encrypt කරන්නේ ලබන්නාගේ key එකෙන් decrypt කරන්නේ ලබන්නාගේ key. ඒකේ විශේෂත්වය තමයි encrypt කරන්නේ ලබන්නාගේ පෞද්ගලික පොදු යතුර public යතුරෙන් public key එකෙන් ලබන්නාගේ පෞද්ගලික යතුරෙන් private key එකෙන් තමයි decrypt කරන්නේ. පැහැදිලිද? ඒක අපි මෙතනට ඇවිල්ලා පැහැදිලි කරා. මේ බලන්න ලබන්නාගේ මෙයා තමයි receiver ඉන්නේ, මෙයා තමයි ලබන්නා. right. ලබන්නාගේ පොදු යතුර public key එක පාවිච්චි කරලා තමයි encrypt කරන්නේ. decrypt කරගන්න එයාගේ පොදු යතුර තියෙන්න ඕනේ. මේ public key එක හැමෝම අතර share වෙන එකක්. හැබැයි private key එක තියෙන්නේ තමන් ගාව විතරයි. public key එක මේ මැද කෙනෙක්ට හම්බ වුණා කියලා මේක decrypt කරගන්න හැකියාවක් නැහැ. මොකද ඒක reverse කරලා නැවත යථා තත්ත්වයටපත් කරගන්න බෑ. යථා තත්ත්වයටපත් කරගන්නවා නම් අනිවාර්යෙන් මොනා කරන්න ඕනද? එයාගේ private key එක පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඒක share වෙන්නේ නැති නිසා එයාට ඒක ආරක්ෂා කරගන්න පහසුයි. right. ඒ නිසා මේක ගොඩක් දුරට ඊටාම ආරක්ෂිත සහ සාර්ථක ක්‍රමවේදයක් විදිහට හඳුන්වනවා. නමුත් අරකට වැඩිය තරමක් සංකීර්ණ ක්‍රමවේදයක් වෙනවා. right. ඔන්න ඔහොම තමයි encryption සහ decryption සම්බන්ධයෙන් නැත්නම් গুপ্ত කේතනය සහ විකේතනය කියන එක ගැන අපි කතා කරන්නේ. සමමිතික গুপ্ত කේතනය සහ අසමමිතික গুপ্ত කේතනය. right. එහෙනම් ඕක පැහැදිලි කරගන්න. ඕක නිතරම අහන්න පුළුවන් ප්‍රශ්නයක්. structure essay MCQ ඔය කොයිකේ හරි කොතනක හරි වගන්ති ගානක් විදිහට හරි තියෙන්න පුළුවන්. right. එහෙනම් ඕක හොඳට බලන්න ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු. right. ජය වේවා.